මගේ නම සචිනි. මම දැන් අවුරුදු 40ක විවාහක කාන්තාවක්. මම රජයේ පාසලක ගුරුවරියක් විදිහට වැඩ කරනවා. මගේ මහත්තයා නිමල් බැංකු කළමනාකරුවෙක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපේ පෞල් ජීවිතේ හරිම සාමකාමී. ඒ අවුරුදු ගානක් එකම විදිහට ජීවෙන නිසා මගේ හිතේ පොඩි පාළුවක් තිබුණා. නිමල් හරිම කාර්යබහුලයි. ගෙදර ආවාමත් එයා ඉන්නේ ෆෝන් එකේ නැත්නම් ලැප්ටොප් එකේ. මගේ ලොකු පුතා දැන් 10 වසරේ. එයාට ගණිතය අමාරු නිසා මම පත්තරේ දැන්වීමක් බලලා කවිඳු කියන තරුණ ගුරුවරයාව ගෙදරට ගෙන්න ගත්තා. කවිඳුට වයස අවුරුදු 24ක් විතර ඇති. එයා තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හරිම ලස්සන, කතා බහට දක්ෂ, උස තරුණයෙක්. සෑම බදාදාම හවස කවිඳු අපේ ගෙදරට එනවා පුතාට උගන්වන්න. මම පුරුදු වෙලා හිටියා ඒ වෙලාවට කවිඳුට තේ එකක් හෝ මොනවා හරි කෑමක් හදලා දෙන්න. පුතා, ඔයා මේ ගාන හදන්න. මම සර්ට තේ එකක් අරන් එන්නම්. මම කුස්සියට යනවා. දවසක් මම තේ එක අරන් යනකොට පුතා මොනවා හරි වැඩකට කාමරයට ගිහින් හිටියේ. කවිඳු තනියම සාලේ මේසය ළඟ වාඩි වෙලා හිටියා. මම තේ එක තේනකොට කවිඳු මගේ දිහා බැලුවේ අමුතුම විදිහකට. "මැඩම්, ඇත්තටම මම මේක කියන්නමයි හිටියේ. ඔයා හරිම ලස්සනයි. මම දැකපු ලස්සනම ගුරුවරිය ඔයා." කවිඳු හිමින් කිව්වා. මම එකපාරටම ගැස්සුණා. "කවිඳු, මම ඔයාට වඩා කොච්චර වෙඩිමල්ද? ඔයා මේ මොනවද කියන්නේ?" මම ඇහුවේ බොරු තරහක් මවාගෙන. "වයස කියන්නේ ඉලක්කමක් විතරයි මැඩම්. ඔයාගේ මේ තැම්පත් ගතියට මම හරිම ආසයි." කවිඳු කියමින් මගේ අත උඩින් එයාගේ අත තිබ්බා. ඒ තරුණ උණුසුම මගේ ඇඟ පුරාම විදුලියක් වගේ ගලාගෙන ගියා. මම ඉක්මනට අත අහකට ගත්තත් මගේ හිතේ තිබුණේ අමුතුම කලබලයක්. ඊට පස්සේ හැම බදාදාවකම මම කවිඳු වෙනකන් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. පුතා පාඩම් කරන වෙලාවට අපි දෙන්න කුස්සියේදී හෝ සාලේ කෙළවරකදී රහසින් කතා කරන්න පටන් ගත්තා. "මැඩම්, අද ඇඳලා තියෙන සාරියට ඔයා මාරම සෙක්සි." කවිඳු මගේ කනට කරලා රහසින් කියනවා. මට ඒ වචන ඇහෙනකොට මාව හිරිවැටිලා යනවා. නිමල් කවදාවත් මට මෙහෙම වර්ණනාවක් කරලා නැහැ. දවසක් නිමල් සහ දරුවෝ දෙන්නම මගුල් ගෙදරක ගියා. මට ඉස්කෝලේ වැඩ වගයක් තිබුණ නිසා මම ගෙදර නතර වුණා. කවිඳු එදා පුතාට උගන්වන්න ආවා. ඒත් පුතා නැටි බව දැනගත්තම එයා යන්න හෙඩුවේ නැහැ. "අද කවුරුත් නැද්ද මැඩම්?" කවිඳු ඇහුවේ වල් හිනාවක් දාලා. "නෑ කවිඳු, මම විතරයි." මම කිව්වේ වෙවිලුණ හනින්. එදා අපේ ගෙදර සාලේ මැදදී ඒ රහස ඇත්තක් වුණා. කවිඳු මාව බදාගෙන කිස් කරනකොට මට දැනුනේ මම ආයෙත් අවුරුදු 20 ගානක තරුණියක් වෙලා වගේ. එයාගේ ඒ තරුණ ජවය සහ ආදරේ මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අපි දෙන්න පෑ ගානක් අපේම ලෝකෙ තනි වුණා. නිමල්ගෙන් මට නොලැබුණ ඒ අමුතුම ආදරණීය සතුට මම කවිඳුවින් ලැබුවා. දැන් හැම බදාදාවකම මට උත්සවයක් වගේ. නිමල් හිතන්නේ මම පුතාගේ අධ්‍යාපනය ගැන ගොඩක් උනන්දුයි කියලා. ඒත් නිමල් දන්නේ නැහැ පුතා ගණිතය ඉගෙන ගන්න අතරේ එයාගේ අම්මා ගුරුවරයාගෙන් රහස් ආදර පාඩම් ඉගෙන ගන්නවා කියලා. මේක මගේ ජීවිතේ ලොකුම රහස. මම දන්නවා මේක භයානකයි කියලා. ඒත් මේ තහනම් ගෙසේ ගෙඩිවල තියෙන මිහිර අත්හරින්න මට දැන් බෑ. කවිඳු මගේ ජීවිතේට ගෙනාවේ මම කවදාවත් නොහිතපු අලුත් පාටක්. ඊට පස්සේ මගේ මුළු ජීවිතේම උඩුයටි කුරු වුණා. ඉස්කෝලේ උගන්වන වෙලාවටත් නිමල් එක්ක රැට කෑම කන වෙලාවටත් මගේ හිතේ දුවන්නේ කවිඳු මාව එයාගේ කරගත්ත විදිහ විතරයි. නිමල්ට ඒ කිසිම දෙයක් සැක හිතුනේ නැහැ. එයා හිතුවේ මම වෙනදාට වඩා උද්‍යෝගයෙන් ඉන්නේ පුතාගේ ලකුණු වැඩි වෙලා තියෙන නිසා කියලා. ඇත්තදම පුතාගේ ගණිතේ ලකුණුත් වැඩි වුණා. ඒ නිසා නිමල් කවිඳු ගැන තිබුණේ ලොකු විශ්වාසයක්. "සචිනි, කවිඳු මල්ලි ඇත්තදම දක්ෂයෙක්. බලන්න පුතාගේ රිසල්ට්ස් කොච්චර හොඳද කියලා." නිමල් දවසක් රෑ නිදාගන්න කලින් කිව්වා. ඒ වෙලාවේ මට දැනුනේ පොඩි වරදකාරී හැඟීමක් වුණත් කවිඳු මට දුන්නු ඒ තරුණ ආදරය ඉස්සරහා ඒ හැඟීම යටපත් වෙලා ගියා. දවසක් හවස පුතාට පන්තියේ යාළුවෙක්ගේ උපන්දින සාදයකට යන්න සිද්ධ වුණා. කවිඳු එන්න කලින් පුතා ගෙදරින් ගියේ "අම්මේ, සර් ආවම කියන්න මට එන්න විනාඩි 30ක් විතර පරක්කු වෙයි කියලයි." හරියටම 4ට කවිඳු ආවා. එදා එයා ඇඳලා හිටියේ ලස්සන කළු පාට ටී-ෂර්ට් එකක්. මම දොර ඇලපු ගමන් එයා මාව ඇදලා අරගෙන දොර පිටුපසට කරලා තදින් කිස් කළා. "මැඩම්, මට මැරෙන්න වගේ. සතියක් කියන්නේ කොච්චර කල්ද?" එයා හුස්ම ගන්න ගමන් මිමිනුවා. "පිස්සුද කවිඳු? පුතා දැන් එයි." මම එයාගෙන් මිදෙන්න හැදුවත් ඇත්තටම මට ඕන උනේ යාට තවත් තුරුල් වෙන්න. පුතා එන්න තව වෙලාව తీරා කියලා මම දන්නවා. මම එද්දී එයාව හන්දියේදී දැක්ක යාළුවෙක් එක්ක යනවා. කවිඳු වල් හිනාවක් දාලා මගේ බෙල්ල ඇස්සේ මූණ හංග ගත්තා. එදා අපි දෙන්න කුස්සියේ මේසේ උඩදී අපේම ලෝකෙක තනි වුණා. නිමල් කවදාවත් මාව මේ වගේ තදින් බදාගෙන නැහැ.
කවිඳුගේ අත් මගේ සිරුර පුරා යද්දි මට මගේ වයස අමතක වුණා. මම ආයෙත් 18 කෙල්ලෙක් වගේ සතුටු වුණා. එයාගේ ඒ රළු සහ ආදරණීය හාදු මාව සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට අරන් ගියා. ටික දවසකින් මේ රහස තවත් දුර ගියා. කවිඳු මට මැසේජ් කරන්න පටන් ගත්තා. සචිනි, අද ඔයා ඉස්කෝලේ යනකොට ඇඳලා හිටපු රතු සාරියට මට පිස්සු හැදුනා. මම පාර අයිනේ ඉඳන් ඔයා යනවා බලන් හිටියා. නිමල් ළඟ ඉද්දි මේ වගේ මැසේජ් එද්දි මගේ හදවත ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගන්නවා. මම ඉක්මනට ඒ මැසේජ් ඩිලීට් කරනවා. ඒත් ඒ රහසිගත බව මට දුන්නේ අමුතුම සතුටක්. මම ඉස්කෝලේ යන්න වෙනදාට වඩා ලස්සනට ඇඳේ කවිඳු මාව බලන් ඉන්නවා කියලා දන්න නිසයි. එක දවසක් නිමල් බැංකුවේ වැඩකට දවස් 2කට නුවර ගියා. මමයි දරුවෝ දෙන්නයි විතරයි ගෙදර හිටියේ. එදා රෑ කවිඳු මට කෝල් කළා. "මැඩම්, මම දැන් ඔයාගේ ගේ පිටිපස්සේ වත්තේ ඉන්නේ. මට ඔයාව බලන්න ඕනි." එයා කිව්වා. මම බය වුණා. දරුවෝ නිදි. මම හෙමින් පිටුපස දොර ඇරලා වත්තට ගියා. කරුවල වත්තේ සීතල හුළඟ අස්සේ කවිඳු මාව බදාගත්තා. ඒ රහසිගත හමුවීම මගේ ජීවිතේ මම ලැබපු අතිශය උද්‍යෝගීමත් අත්දැකීම වුණා. අපි දෙන්න වත්තේ තිබුණු බංකුව උඩ වාඩි වෙලා පැය ගණනක් කතා කළා, ආදරේ කළා. දැන් මම දන්නවා මේ ගමන නතර කරන්න බැරි බම. කවිඳු මගේ ජීවිතයේ අවශ්‍යම කොටසක් වෙලා තියෙනවා. නිමල්ට මම ආදරේ. ඒත් මගේ ඇඟට සහ හිතට ඕන කරන ඒ සැප දෙන්නේ කවිඳු විතරයි. සමහර වෙලාවට මට බයක් හිතෙනවා මේක කවදා හරි එළි වෙයි කියලා. එදාට මගේ පවුල, මගේ ගුරු වෘත්තිය ඔක්කොම ඉවරයි. ඒත් කවිඳුගේ එක හාදුවකින් ඒ බය ඔක්කොම දිය වෙලා යනවා. මේක මගේ ජීවිතේ ලොකුම සහ ලස්සනම රහස. බදාදා හවස කියන්නේ මගේ ජීවිතේ මම ජීවත් වෙන එකම වෙලාව.